හැම ගෙදරකම හවසට බුදුන් වදින්න පුරුදු වෙන්න. මේ බුද්ධ වන්දනාව කියන දේ පින්නතුනි තමන්ගේ ජීවිතවලට විශේෂයෙන්ම මේ පොඩි දරුවන්ගේ තරුණ දරුවන්ගේ ජීවිතවලට පුදුමාකාර රැකවරණයක්. පුදුමාකාර ආලෝකයක් පිහිටක් මේ බුද්ධ වන්දනාව තුළින් ලැබෙනවා. ඉස්සර අපි පොඩි කාලේ අපේ ගෙවල් වල අම්මලා බුදුන් වදිනවා හවසට. පත්තින් මල් ටිකක් කඩාගෙන පැන් එකක් සෝදානම් කරගෙන ගිලම්පස ටිකක් හදලා පහන පත්තු කරලා අපේ අම්මලා හවසට බුදුන් වදිනවා. බුදුන් වැඳලා බුදුගුණ සජ්ජායනා කරලා කරණීය මෙත්ත සූත්‍රය පිරිත් සූත්‍ර සජ්ජායනා කරලා අවසානයේ මෛත්‍රී භාවනාවත් කරනවා. මට මතකයි අපේ අම්මා අපි පොඩි කාලේ මේ බුද්ධ වන්දනාව කරන දිහා අපි බලාගෙන ඉන්නවා. ඉතින් ඒ දිහා බලාගෙන ඉන්නකොට අපිට පුදුම සතුටක් දැනෙනවා. අපිත් අම්මත් එක්ක ගිහිලා